Hello guys, අද ඔයාලට පෙන්වන්න යන්නේ සුපිරි ඇක්වේරියම් එකක්. මේක තියෙන්නේ සීදුව රද්දොළුවේ ගලිගම් එළියේ. ඉතින් මගේ යාළුවෙක් මේ ඇක්වේරියම් එක කරන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්නම් මේ ඇක්වේරියම් එක ඇයි මං සුපිරි කියන්නේ කියලා. ඒ වගේම ඇතුළට ගිහලා පෙන්වන්නම් මේකේ ඉන්න fish varieties, ඒ වගේම unique මාළු ඉන්නවා මේක ඇතුලේ. ඒ වගේමයි මේකේ prices මේකේ ඔයාලා මාළු purchase කරනවා නම් සහ fish tank වල set up කරනවා නම් මොනවා හරි එහෙම equipment මොනවා හරි ගන්නවා නම් මේකේ price අනිත් කඩවල වලට වඩා ගොඩක් අඩුයි. අනිත් aquarium වලට වඩා ගොඩක් අඩුයි. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු මොනවද මේක ඇතුළේ තියෙන්නේ, මොන වගේ මාළුද මේක ඇතුළේ ඉන්නේ කියලා. අලුත් මාළු වගේක් ඇවිල්ලා තිබ්බා මම දැක්කා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මොන වගේ මාළුද මේක ඇතුළේ ඉන්නේ කියලා. යා ගිහලා බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඇක්වේරියම් එක කොච්චර කලර්ෆුල්ද කියලා. දැන් මේ ඉන්න ගෝල්ඩ්ෆිෂ් සෙට් එක බලන්න. මාර ඇක්ටිව් මාළු ටිකක් මෙයා ගාව ඉන්නේ. ඒ වගේම බාබ්ස් වෙරයිටි ගොඩක් ඉන්නවා. ඒ වගේම ශ්‍රිම්ප්ලා ඉන්නවා. සාමාන්‍ය ගෝල්ඩ්ෆිෂ්ලා ඉන්නවා. ඒ වගේම දැන් ඔයාලට මේ පේන්නේ අරවානගෙන, ගෝල්ඩන් අරවානගෙන. ඉතින් සර්ටිෆිකේට් දෙලා මේ අරවානට. ඒ වගේමයි විවිධ වර්ගයේ ඒන්ජල් ෆිෂ්ලා ඉන්නවා. සෝටෙල්ලා, ගප්පි, ඒ වගේ මොලි වෙරයිටිස් ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම මම දැකපු දේ තමයි බාබ් වෙරයිටිස් මාර ගොඩක් ඉන්නවා මෙයාට. ඒ වලට පේනවා මෙතන නැති දෙයක් නෑ. ඇත්තටම සාමාන්‍යයෙන් මේ වටේ පිටේ කියන්නේ මිනුවන්ගොඩ ඉඳන් මීගමුවට ජාල්ට යනකම්ම තියෙන හැම ඇක්වේරියම් එකක්ම වගේම මම බැලුවා ගිහිල්ලා ඒ ගොඩක් කියලා නැති වෙරයිටිස් ගොඩක් මෙයා ගාව තියෙනවා. වගේම ස්නේක් හෙඩ්ස්ලා ඉන්නවා. ඉතින් තාම අඩුවට ගන්න පුළුවන්. ඒ වගේමයි ප්ලාන්ටඩ් ටැන්ක්ස් කරනවා නම් ඒ අදාළ ආම්පන්න අදාළ දේවල් equipment දේවල් තියෙනවා. ඉතින් ඔයාලට ආවොත් තාම අඩුවට හොඳ ෆිෂින් varieties ටිකක්, හොඳ මාළු varieties ටිකක් හොයා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ගෝල්ඩ් ෆිෂ් ළඟම කොහොමද යාගේ කලර්ස් ඇක්ටිව් කොහොමද මාළු. ඊට පස්සේ ඩිස්කස්ලා ඉන්නවා, ඔස්කා ඉන්නවා. බලන්න පුළුවන් එයාලා කොහොමද ඇක්ටිව් ඉන්නේ කියලා. ඉතින් මම ආරාධනා කරනවා එන්න ඔයාලා පුළුවන් වෙලාවට ඇවිල්ලා ඔයාලා මාළුන්ට ආදරය කරන කෙනෙක් නම් ඇවිල්ලා බලන්න කොහොමද මේ මෙතන ඉන්න මාළු, මොන වගේ varieties ද ඉන්නේ. ඒ වගේම ඔයා කැමති varieties මෙතනින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති මාළු මොකක් හරි ඉන්නවනම් එයාට කියලා ඒවා වාට ගෙන්න ගන්න, විශේෂයෙන්ම වාට ගෙන්න ගන්නත් ඒ වගේ හැකියාවක් තියෙනවා.